ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ ඔයාලා හැමදාම වගේ අදත් සුපුරුදු බර දෙක තුලා තින්නේ ක්‍රික් ඉන්ෆෝ අපේ YouTube channel එක සමගයි. ඉතින් ඉන්දියාව සහ පාකිස්තානයේ අතර තිබූ යුද්ධමය වාතාවරණය නිසා ආරක්ෂක හේතුන් මත කල් දෙමු IPL තරගාවලිය හෙට නැවතත් ආරම්භ වෙනවා. ඒ IPL තරගාවලියේ 58 වන තරගයේ හෙටින් ආරම්භ වෙනවා. හෙට 17 වන සෙනසුරාදා දින. ඉතින් ප්‍රධාන වශයෙන්ම හෙට දිනේදී තරග බිමට පැමිණෙන්නේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම. ඉතින් මේ වන විටත් ඉතාමත් විශාල ප්‍රමාණයෙන් විදේශ ක්‍රීඩකයන් IPL තරගාවලිය සහ PSL තරගාවලිය හැරදමා ගොස් හමාරා. ඉතින් ඒ සඳහා රිප්ලේස්මන්ට් විදිහට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ඒ වගේම තමයි දසුන් ශානකට පවා IPL අවස්ථාවන් හිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ කල්ලු රකින්න ක්‍රීඩක ජෝස් බාට්ලගේ රිප්ලේස්මන්ට් එක වෙනුවට ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා කඩු රකින පිතිකරුවෙකු වන කඩු රකින ක්‍රීඩකයෙකු මෙන්ම පිතිකරුවෙකු වෙන කුසල් මෙන්ඩිස්ට අවස්ථාව හිමි වුණා ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට. ඒ ඉන්දිය රුපියල් ලක්ෂ 75කට ශ්‍රී ලංකා මුදලෙන් කෝටි 2කට ඉක්ම වූ මුදල් ප්‍රමාණයක්. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙම තත්ත්වය උඩ දසුන් ශානකට පවා පසුපැලින් ක්‍රීඩා කිරීමට ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමෙන් හැකියාව ලැබේ කියලා වාර්තා වෙනවා. ඒ වගේම තමයි PSL තරගාවලිය ලෙස අවධානය යොමු කරපුවාම ඉතමත් මතභේදයට තුඩු දුන්න කරුණක් තමයි මේ PSL තරගාවලියේ සිටින ක්‍රීඩකයන් IPL තරගාවලිය සඳහා මිලදී ගැනීම නැත්නම් ප්ලේ ඔෆ් තරග අවස්ථාව නැත්නම් ප්ලේ ඔෆ් අවස්ථාව යටතේ ක්‍රීඩකයන් මිලදී ගැනීම නිසා කුසල් මෙන්ඩිස් හට PSL තරග සංවිධානකයන් සහ පාකිස්තාන ක්‍රිකට් පාලන මණ්ඩලය පවසත් වෙනවා. කුසල් මෙන්ඩිස් මේ අවස්ථාවේදී IPL තරගාවලිය ක්‍රීඩා කළහොත් ඔහුට කිසිදු දිනක නැවත PSL තරගාවලිය නියෝජනය කිරීමට නොදෙන බවට. ඉතින් මෙවැනි තත්ත්වයන් මත ඒ වගේම තමයි PSL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් දිනේෂ් චන්දිමාල් ඒ වගේම තමයි බානුක රාජපක්ෂ සහ අවිස්ක ප්‍රනාන්දු කියන ක්‍රීඩකයන්ට ප්ලේ ඔෆ් තරග අවස්ථාව යටතේ PSL තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි බලමු හෙටින් නැවතත් IPL තරගාවලිය මෙන්න PSL තරගාවලියත් ආරම්භ වෙනවා. ඉතින් IPL තරගාවලිය ඉන්දියාව තුලත් PSL තරගාවලිය UAE වලත් තමයි ආරම්භ වෙන්නේ. ඉතින් මේ තරගාවලිය දෙකේම සවිස්තරාත්මක තොරතුරු ඔබට යාවත් කාලේ කිරීමට අප සූදානම්. ඉතින් අපිව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා හැමෝගෙම ඉල්ලන ගමන් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.